මේවා ඉතින් පව්පින් උරගා බලන අවස්ථානේ. ඒකනේ කියන්නේ සියලුම පාපයන් නොකර ඉන්න කියලා. මේ වගේ වෙලාවට පුංචි හරි පාපයක් සෙට් වුණොත් නිදහස් වෙන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. මොනවාදත් ඉතින් මේ පොඩ දෙන්නට වදකාකාරයෙන් එළියට එන්න අවස්ථාවක් ලැබුණා. ඔන්න ඉතින් රොෂාන් මහත්තයාටයි ඒ චිත්‍රා මාලිනී වික්‍රමසිංහ ආදරණීය මෑණියන් වහන්සේට පින් සිද්ධ වෙන්න ඔන්න අපේ යාළුවෝ දෙන්නට නැවත වතාවක් ජීවිතය හම්බුණා. ඔන්න ඉතින් මේ දාලා තියෙන අහිංසකයන්ගේ ඉරණම තමයි තියෙන්නේ. ඉතින් මං ජීවිතේ කරපු විශාලම අපේදානේ පින්කම. ඉතින් මේ වගේ උතුම් පින්කමක් කරන්න මට අවස්ථාව ලැබෙන්නේ ඇමරිකාවේ සිටින රොෂාන් මහතා නිසානේ. ඉතින් මේ වගේ රත්තරන් පුතේ මේ ලෝකෙට බිහි කරපු චිත්‍රා මාලිනී වික්‍රමසිංහ ආදරණීය මෑණියන්ගේ 84 වෙනි ජන්මදිනය වෙනුවෙන් තමයි එතුමියගේ රත්තරන් පුතා වන රොෂාන් මහතා විසින් මේ උතුම් අපේදානය සිදු කරන්නේ. ඉතින් මං අද ආවේ පතුම් දානී වල තියෙන විශාල මාකට් එකකට. ඉතින් මේ වගේ තැන්වල අපිට අවශ්‍ය මාළුවෝ, ඉබ්බෝ, ආන්දෝ, ගෙම්බෝ ඕන ප්‍රමාණයක් අපි ඉල්ලුවාම ඒ කට්ටිය හැම ගහලම දෙනවා. ඉතින් මං අද උත්සාහ කරනවා මට පුළුවන් උපරිම සතුන් ප්‍රමාණය මේ වෙලාවේ නිදහස් කරන්න. මේ වගේ තැන් ඉතින් අර බිස්නස් එකටම අබේදානෙ දෙන තැන් නෙවෙයි. මේ ඉන්න හැම සතෙන්ම ආහාරයට ගන්න තමයි තියෙන්නේ. ඒකෙන් ඉතින් ඔය සමහර තැන් තියෙනවානේ පන්සල් ලවට වගේ. ඒ කට්ටියකින් අල්ලන් ඇවිල්ලා අපිට නිදහස් කරන්න කියනවා. ඊට පස්සේ ඒ මිනිස්සු ගිහිල්ලා ආයෙත් තුන් ටික අල්ලගෙන එනවා. ඉතින් ඇත්තටම මේ වගේ පින්කම් කරන්න ඕන නම් මෙන්න මේ වගේ මාකට් වලටම එන්න ඕනේ. ඉතින් විශේෂම දේ තමයි මෙහි කැමරට ගන්න මාළු උනත් පණ පිටින්ම තමයි තියන්නේ. කස්ටමර් ආවට පස්සේ තමයි මිටියෙන් ගහලා හැම ගහන්නේ. ඉතින් අති විශේෂම දේ තමයි මාළු නිදහස් කරනකොට අපිට ඕන හිතන විදියට කරන්නත් බෑ. එක එක මාළු වර්ග එක එක තැනට තමයි හරියන්නේ. හැම මාළුවම හැමතැනම ගිහින් අපිට දාන්න බෑ. මොකද මේ සමහර ආගන්තුක මාළු වර්ග ඉන්නවා. අපි මුදා හැරියට පස්සේ ඒ ආවට ඉන්න මාළු ඔක්කොම ගිහින් සපා කාලා මරා දානවා. ඉතින් මේ තායිලන්තයේ දීවර දෙපාර්තමේන්තුව කෘෂිකර්ම සහ සමුපකාර අමාත්‍යාංශයෙන් නිර්දේශ කළා තියෙනවා. මෙන්න මේ මාළු වර්ග තමයි නිදහස් කරන්න සුදුසු කියලා. ඔන්න ඉතින් ඒ එක් වර්ගයක් තමයි ප්ලාමෝ කියන්නේ. ප්ලා කියන්නේ මාළුවට. මෝ කියන්නේ ඩොක්ටර්ට. ඉතින් මේ වගේ ඩොක්ටර් මාළුවෝ 29ක් ඉන්නවා. මං ඉතින් ඔක්කොම දාලා දෙන්න කිව්වා. මං ඉතින් ඒ අයකින් ඇහුවට පස්සේ කිව්වේ මෙයාලට කියන්නේ කාවයිය කියලා. ඉතින් මේ එක එක මාළු වර්ග වලට එක එක ආනිසංශ තියෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඉතින් මේ කාවයිය නිදහස් කරාට පස්සේ අපිට යහපත් සෞඛ්‍යයක් ලැබෙනවා කියලා කියනවනේ. ඒ කියන්නේ ඩොක්ටර් නිදහස් කිරීමේ ආනිසංශය තමයි අපිට හොඳ සෞඛ්‍යයක් ලැබෙනවා කියන එක. ඔන්න ඉතින් මෙතන ඩොක්ටර්ලා 29ක්ම ඉන්නවා. ඉතින් අපි මෙන්න මේ වගේ පින්කමක් කරනවා කියවට පස්සේ ඒක දැනගත්ත අපි වැඩ කරන තැන ඇන්ටි කෙනෙක් එයාට සම්මාදම් වෙන්න ඕනේ කියලා බාත් 40ක් අපිට දුන්නා. ඉතින් ඒ මුදල මේ පින්කමට එකතු කරා අපි. ඕන ඉතින් මේ දාලා තියෙන අහිංසකයන්ගේ ඉරණම තමයි තියෙන්නේ. කයම 50. ලෝලා 350. ඉතින් මේ ලොකු ආන්දා 350 කියනනේ බාත්. මම ඉතින් කිලෝ එකකට හරියන්න පොඩි කට්ටිය ටිකක් දාලා දෙන්න කියලා කිව්වා. දෙන්නෙක් කරගෙන බර චෙක් කරලා බලනකොට තව කිලෝ එකකට මදි කිව්වා. ඕන ඉතින් තවත් දෙන්නෙක්ට වාසනාව තිබුණා කියන්නකො අපිත් එක්ක එන්න. ඔන්න ඉතින් ඊළඟ වාසනාවන්තයෝ තමයි ඉබ්බෝ. ඉතින් ලොකු ඉබ්බෙක් බාත් 300යි. පොඩි ඉබ්බෙක් බාත් 100යි. ඒකෙන් ඉතින් මම පොඩි ඉබ්බෝ දෙන්නේ තෝරගත්තා. මේවා ඉතින් පව්පින් උරගා බලන අවස්ථානේ. ඒකනේ කියන්නේ සියලුම පාපයන් නොකර ඉන්න කියලා. මේ වගේ වෙලාවට පුංචි හරි පාපයක් සෙට් වුණොත් නිදහස් වෙන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. මොනවාදත් ඉතින් මේ පොඩ දෙන්නට වදකාකාරයෙන් එළියට එන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් පුංචි මෙයාලා මරණයෙන් ගලවා ගත්තට රොෂාන් මහතාට අනේක වාරයක් පිං. ඉතින් මේ පින් බලෙන් ආදරණීය මව්තුමියන්ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. ඔන්න ඉතින් මේ තියෙන්නේ තායිලන්තයේ තියෙන දිගම ගඟ. ගඟේ නම තමයි චාප්‍රයා. ඉතින් මේ ගඟ තමයි බැංකුවක වලටම යන්නේ. අන්නර පන්සල ගාවට තමයි අපි මුලින්ම ගියේ. එතන තමයි අපි මෙතෙන්ට ආවේ. ඉතින් මෙතන බෝඩ් එකක් ගහලාම තියෙනවා අපේදානෙ දෙන ස්ථානය කියලා. ජීවිතේ පළවෙනි පාරට මේ ඉබ්බෝ නිදහස් කරන්නේ. මෙච්චර ගොඩක් නිදහස් කරන්න පළවෙනි වතාවට. සාතු. ඕනි ඉතින් මෙයාලා නිදහස් කරන්න කලින් අදිෂ්ඨාන වාක්‍යයක් තියෙනවනේ කියවන්න. ඉතින් මේ තායි භාෂාවෙන් දෙන එක මම ඒ අය වලින් දාලා ට්‍රාන්ස්ලේට් කරලා දෙන්නම්. ඉතින් මේ වාක්‍යයේ සාරාංශය තමයි සතුන්ගේ ස්වභාවික ආයු කාලය අවසන් වන තුරු ඔවුන්ගේ ජීවිත ආරක්ෂා වෙත්වා මේ කරන පින දෙවි දේවතාවුන්ට අනුමෝදන් වෙලා මෙම පින් බලෙන් මගේ අවාසනාව දුරු වී ඒ යහපත් බවට පත් වේවා. මට සාමය සහ සතුට ලැබේවා. මගේ ආශාවන් ඉටු වේවා. අද සිට ඉදිරියට ප්‍රගතිය නැවුම් ජීවිතයක් හා සමෘද්ධියක් ලැබේවා කියලා තමයි ඔය සාරාංශ විදියට පරිවර්තනය කරලා දීලා තියෙන්නේ. ඉතින් මේ අසරණ සත්තුන්ට අභයදානය දීමෙන් මේ ලැබෙන සියලුම පින් අපි හැමෝම අනුමෝදන් වෙමු. මෙකි මන් බයි නන්දුවේ අනික් කට්ටිය නම් ගියා. ඉබ්බෝ දෙන්න තමයි දැන් ඉතුරු. මොකද මෙතන නම් එයායි නිදහස් කරන්න බෑ. ගැඹුරත් වැඩි ඇති මෙතන. බලමු මේ දෙන්න කොහෙටද අපි දාන්නේ කියලා. දැන් මෙහි
ගැඹුර වැඩි ඒක. ඉතින් මං කඩේ කෙනාට කියලා වෙනම බෑග් එකකට දාගත්ත දෙන්නම. ඔය ඉතින්เพราะว่าตรงนี้มันน้ำมันลึก น้ำมันแรงมานะครับโชคดีนะครับ ඔන්න ඉතින් කිලෝමීටර් 20ක් විතර ගෙවාගෙන අපේ ගෙවල් ඉස්සරහටම ආවනේ. මොකද අපේ ගෙවල් ඉස්සරහා මෙන්න මේ ඇල තියෙනවා. ඇලට මෙහි කියන්නේ ක්ලෝන් කියලා. ක්ලෝන් 3 කියන්නේ තුන්වෙනි ඇල. මේ වගේ ඇලවල් 20ක් විතර තියෙනවනේ මේ දිගටම. අපි කවුරුත් දන්නා ධම්මකාය පන්සල තියෙන පාරටයි ධඤ්ඤපුරි නකොණාය පාර ජොයින්ට් වෙන විදිහට තමයි ওই ඇල මාර්ග තියෙන්නේ. ඉතින් දැන් අපේ ගමේ නම ක්ලෝන් 3. ඒ කියන්නේ තුන්වෙනි ඇල. ක්ලෝන් 2, ක්ලෝන් 3, ක්ලෝන් 4, ක්ලෝන් 5. ඉතින් ওই ඇල දෙපැත්තේ තමයි අපේ ගෙවල් එහෙම තියෙන්නේ. වැඩේ කියන්නේ මෙතනින් මේ දෙන්න නිදහස් කරොත් දෙන්නට රෝල් වෙවි තමයි පල්ලෙහාට යන්න වෙන්නේ. ඉතින් මම තව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා මෙන්න මේ පොට් එක හොයාගත්තා. ඉතින් මෙතන නම් ගොඩක් හොඳයි. ළඟපාත ගෙවලුත් නැහනේ. මොකද මෙහි සමහර ගෙවල් වල ඉබ්බෙක් ඉන්නවා දැක්කොත් අරගෙන ගෙදර ගිහිල්ලා මාළුවක් හදනවා. ඔන්න ඉතින් රොෂාන් මහත්තයාටයි ඒ චිත්‍රා මාලිනී වික්‍රමසිංහ ආදරණීය මෑණියන් වහන්සේට පින් සිද්ධ වෙන්න ඔන්න අපේ යාළුවෝ දෙන්නට නැවත වතාවක් ජීවිතේ හම්බුණා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වගේ ලස්සන පින්කම් කරන්න අපිට මේ වටිනා කැමරා අරන් දීලා අනුග්‍රහය දක්වන ඇමරිකාවේ වජිරපොඩි හාමුදුරන් වහන්සේට කරන කියන වැඩ කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි කියලා මා ප්‍රාර්ථනා කරනවා.